Hi cuties! Welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද පොයදා වුණත් විභාගෙට මාසයක් තිබ්බත් මට දන්සා වඳින්න යන්න ලොකු මේනියාවක් තිබ්බා. ඉතින් උදේ පාන්දරම තාත්තා කිව්වා උදේ වරුව හරි වැඩ කරවති තවස් දන්සල් වඳින්න එකයි යන්නම් කියලා. ඉතින් අන්නේ බලාපොරොත්තුව පෙරදරිව මම වැඩ කරන්න පටන් ගත්තා. මම YouTube එකේ උඩහට පහළට යනකොට දැක්කා සර් කෙනෙක් තනි පිටුවට BS වල notes ගන්න විදියක් short notes හදා ගන්න විදියක් කියලා තිබ්බා. ඉතින් ඒ වීඩියෝ එකත් බලලා මගේ තියරි පොතත් බලලා මට වැදගත් කරුණු ටික මම short note එකක් විදියටද හදාගන්න එක තමයි කරන්න පටන් ගත්තේ. BS වල ව්‍යවසායිකත්වයේ පාඩමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පාඩමයි short note එකක් හදාගන්න තමයි මම දැන් මේ හදන්නේ. ඉතින් මට නම් තනි පැත්තකට ගන්න බැරි වුණා. මට පිටුවක ඒ කියන්නේ පිටුවේ පැති දෙකම ගියා short note එක හදාගන්න. ඉතින් එක්සෑම් වලට දැන් තියෙන්නේ මාසයක් වගේ පොඩි කාලයක්. ඉතින් ඔයාලත් ඉක්මනට තියරි ටික කවර් කරගෙන short note හදාගෙන short note එක බල හරි past papers කරන්න try කරන්න. එතකොට අපිට අර ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. මොකද පොතක්ම පෙරලන්න ඕනේ නැහැ. short note එක බලලා ප්‍රශ්න කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට අර තනිවම ප්‍රශ්න ලියා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ short notes දෙක හදලා ඉවර කරා. ඉතින් ඔන්න ඔය විදිහට දන්සල් වඳින්න යන තියෙන ආසාව නිසාම මම තාත්තට පේන්නත් එක්ක ටට්ටක් ගාලා උදේ වරුවේ වැඩ ටිකක් කරා. ඉතින් ඊට පස්සේ අපිට ටිකක් වහින්නත් පටන් ගත්තා. ඒ වුණාට වැස්සෙම අපි දන්සල් වඳින්න ගියා. සැදැහැසිතින් අයිස්ක්‍රීම් එකක් කාලම දන්සල් වඳින්න පටන් ගත්තා. ඉතින් ඔයාලත් මාසයක් වගේ පොඩි කාලයක් තියාගෙන දන්සල් වඳින්න ගියාද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. එක විදිය දන්සල් හම්බ වුණා. ඒ හැම දන්සලකින්ම පොඩ හරි කාලා අම්මටත් අරගෙන ආවා. මම හිතන්නේ අපි වැඩිපුරම කෑවේ අයිස්ක්‍රීම්. එතන ලස්සන view එකක් තිබ්බ එන්න හිතුනෙත් නෑ. ඉතින් ඊට පස්සේ මේ ඔයාලා දකින්නේ අපේ තාත්තා දන්සලක් ගාවට වෙලා අඳුරන කට්ටියක් එක්ක කයිය ගහ ඉන්නවා. යන්න බලාපොරොත්තුවක් ඇත්තෙම නෑ. ඉතින් ඊට පස්සේ ලස්සන view එකක් මැද්දෙන් අපි මේ සිසාරා යන්නේ දන්සල් හොයාගෙන. ඉතින් අපිට කඩල දන්සලක් හම්බුන්නේ ඔන්න එකපාරටම සොයා ආවේ අපි සෙව්ව මැනික හම්බුණා කියලා කඩල දන්සලක් හම්බුණා. වෙන පාරවල් වල කඩල දන්සල් ගොඩක් හම්බෙනවානේ. මේ පාර අපිට එකම එක කඩල දන්සලයි හම්බුනේ. ඉතින් ඊටත් පස්සේ ආයෙත් අයිස්ක්‍රීම්. ඉතින් ගොඩාක් අයිස්ක්‍රීම් කෑවනේ. ඊට පස්සේ මොනවද කියන්නේ රස කැවිලි දන්සලක් තිබ්බා. ඔය අපි අරගෙන එන්නේ අම්මට. අපි කවුරුවත් ගත්තට කෑවේ නැහැ. කාගෙත් ඒව shopping bag එකකට දාගෙන අරගෙන ආවා. ඉතින් දන්සල් වඳින්න යද්දී shopping එකක් lunch sheet එකක් එමිතින් අරගෙන යනවා. ගෙදරින් අයටත් ගෙනත් දෙන්න. සිතින් දන්සල් වැඳලා දන්සල් දුන්න හැමෝටමත් පින් ප්‍රාර්ථනා කරලා ඊළඟට යන්න හදන්නේ පන්සල්. ඉතින් අපි කට්ටියත් එක්ක අරලිය මල් කැඩුවා. මල් විතරක් නෙවෙයි ගහේ අත්තකුත් කඩලා තමයි අරලිය මල් ටික ගත්තේ. ඉතින් ඊට පස්සේ ගිලම්පසත් හදාගෙන අපි කට්ටිය පන්සල් යන්න ලෑස්ති වුණා. පන්සල් යද්දී හිතට දැනෙන්නේ අමුතුම නිදහසක්. ඉතින් ඉතුරු මාසෙ හොඳට පාඩම් කරන්න මේ දැනෙන නිදහස උපරිමයෙන් ප්‍රයෝජනෙට ගන්නවා කියලා හිතාගෙන මං ඉතින් ඔන්න ඔය විදියට ඔක්කොම දේවල් ලෑස්ති කරගත්තා. ඉතින් මේ ඔක්කොම දාගෙන ඊට පස්සේ ධම්මික ට්‍රේඩ් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ් සාදර අනුග්‍රහයෙන් අපි මේ ටිකත් අරගෙන පන්සල් යන්න ලෑස්ති වුණා. ඉතින් පන්සලට අපේ ගෙදර ඉඳන් පොඩි දුරයි තියෙන්නේ.
ඒක නිසා ඉතින් ලොකු වෙලාවක් යන්නේ පන්සල් ගිහිල්ලා එන්න. පන්සල් ගිහිල්ලා ඇවිල්ලා රැට ආයෙත් වැඩ කරන්න ඕනි. ඒ වගේම තව පොඩි අදහසක් තියෙනවා තොරන් බලන්න යන්න. ඉතින් ඒ තොරණ තියෙන්නේත් අපේ ගෙදර ළඟ ඉඳන් කිලෝමීටරයක් වගේ හයි. ඒ නිසා ඉතින් ඒකටත් ඔළුව දාන්න යන්න පොඩි අයිඩියා එකක් හිතේ තියාගෙන තමයි පන්සල් යන්නේ. දැන් ඉතින් මේ අඩුම කුඩුමත් පැළඳගෙන කුමාරි හාමි වගේ පන්සල් යන්න තමයි තියෙන්නේ. පාසලේ ඉන්න කට්ටිය හිතයි දෙයියනේ මාසයක් තියාගෙන මේ ළමයා මේ පන්සලට ඇවිල්ලානේ බලන්න කොච්චර හොඳ ළමයිද කියලා. ඕන්නේ දන්නේ ඉතින්. ඔන්න ඔය විදියට ලස්සන විල්යායවල් පහු කරගෙන අපි පන්සලට ආවා. ඉතින් ඔන්න ඕක තමයි අපේ පන්සල. හරිම ලස්සන පන්සලක්. ඉතින් මම පහන් ගොඩක් පත්තු කරා. ඊට පස්සේ මල් පූජා කරා. මල් පූජා කළා. ටිකක් නිදහසේ පන්සලේ ඇවිත්තා. ඉතින් මේ තියෙන්නේ අපේ පන්සලේ දැනට හදාගෙන යන බුදු පිළිමේ. ඊළඟ පෝය වෙද්දී ඒ බුදු පිළිමයට නේත්‍රායම තියෙන උත්සවයක් තියෙනවා. ඒකට ඉතින් එක්සෑම් නිසා එන්න වෙන්නේ නැහැ. ඉතින් දෙහෙර උඩට ආවට පස්සේ මෙන්න මේ වගේ තමයි පන්සල පේන්නේ. මෙතෙන්ට ආවම හිතට මාර නිදහසක් දැනෙනවා. ඉතින් ඒ ලෙවල් ලියන ඔයාලටයි මටයි අපි හැමෝටම හොඳට එක්සෑම් පාස් කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරා. ඉතින් අද පන්සලේ පහන් පූජාවක් තියෙනවා. ඉතින් ඒකටත් පහන් ගොඩාක් පත්තු කරලා අවසානයේ ෆයිනල් ලුක් එක බලන්න තමයි මම දැන් දුවගෙන උඩට ආවේ. දුවගෙන කිව්වට හෙමින් ආවේ. පන්සල් ගිහින් එන ගමන් අපි තොරන් බලන්නත් ගියා. ඉතින් ඔයාලා මේ දකින්නේ මගමානවක ජාතකය ඇසුරින් හදලා තියෙන තොරණ. ඉතින් මේ වගේ සෙල්ලම් කරන්න ගොඩාක් දේවල් තිබ්බා. මටත් මේ අශ්වයට පිටේ නැගිලා යන්න ආස හිතුණා. හැබැයි ඉතින් සමාජයට විහිළුවක් වෙන්න බැරි නිසා පාඩුවේ හිඳියා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ටෙඩියෝ ගන්න එකක් තිබ්බා. ඔක දිහා බලාගෙන ඉඳලා මාළිටත් ඕනි වුණා ටෙඩි එක ගන්න. එයා try කරාට දෙපාරක් try කරා. බැරි වුණා. ඉතින් මං හිතන්නේ ඒක නම් පතාගෙනම එන්න ඕනි. මං හිතන්නේ ටෙඩිය ගන්න. කොහොම try කරත් හරියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි ඔන්න ඔය වගේ සුකුරුත්තම් බලන්න කඩවල් වලට ගියා. තාත්තගේ පොකට් එකටත් චුට්ටක් විතර තට්ටු කළා. ඊට පස්සේ ඉතින් අපි ආයෙත් ගෙදර ආවා. දැන් ඉතින් සුපුරුදු විදියට ආයෙත් පාඩම් කරන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් ආයෙ දවසක එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.